දාලමුනේ. අපි දැන් යනවා ඩිනර් එක ගන්න. Hello. Welcome back to my YouTube channel. ටික දවසකට පස්සේ මම travel කරන වීඩියෝ එකක් අරගෙන එන්නේ. මම travel කරන වීඩියෝ එකක් කියලා කිව්වට අපි ලොකු දුර ට්‍රිප් එකක් නෙවෙයි යන්නේ. ටිකක් ළඟ තැනකට. දැන් වෙලාව 12:30. අපි දෙන්න දැන් තමයි ගෙදරින් පිටත් උනේ. අපිට ලොකේෂන් එක පෙන්වන්නේ කාතුඩුව highway 2 යන්න. ඉතින් මං හිතනවා අපිට යන්න ලොකු දුරක් නැති නිසා අපිට ටයිම් ඇති වෙයි කියලා. කොහොමත් හොටෙල් එකේ චෙක් ඉන් වෙන්න තියෙන්නේ 2 pm. ඉතින් අපි යමු. පේනව නේද ඔයාලට මෙයාව මං කොච්චර අමාරුවෙන්ද මගේ වීඩියෝස් වලට ගන්න කියලා. හැබැයි ඉතින් දැන් නම් ඩ්‍රයිව් කරන නිසාද දන්නේ නැහැ බලන්න බෑ කියලා කිව්වේ. anyways දැන් අපි යන ගමන් ඉන්නේ මාරම අවුවයි. මොකද අපි හරියටම දවල්නේ පිටත් උනේ. දැන් අපි highway එකෙන් exit කරනවා. highway එකෙන් exit කරලා හරිම පොඩි දුරක් තමයි අපිට යන්න තියෙන්නේ. අපි අද යන්නේ බස් කඩුවට. බස් කඩුවේ ගොඩාක් හොටෙල්ස් තියෙනවානේ. ඔයාලා පුළුවන් නම් ගෙස් කරන්න අපි දෙන්න අද යන හොටෙල් එක මොකක්ද කියලා. මම නම් මීට කලින් කීප සැරයක්ම මේ හොටෙල් එකට ගිහින් තියෙනවා. හැබැයි ශානකගේ first time. මේ පාරේ ඉතින් දිගටම තියෙන හොටෙල්ස් නේ. අද අපි දෙන්න යන්නේ සිට්‍රස් බස් කඩුවට. අපි රිසෙප්ෂන් එකෙන් බෑග්ස් ටික දැම්මා. ශානක ගියා ජීප් එක පාක් කරන්න. මමත් රිසෙප්ෂන් එකෙන්ම බැස්සා. මොකද මෙහි පාකින් එක තියනවා කියලා කිව්වේ පල්ලෙහා. ඉතින් අපි ගියෙත් දවල්නේ. එතකොට මාරම අවුවයි. ඉතින් පල්ලෙහා ඉඳලා උඩට එනකොට මාව පිච්චෙන නිසා මම ගියේ නැහැ ජීප් එක පාක් කරන්න. හැබැයි ස්ටෙයාකේස් එකක් තිබුණලු එන්න. පාකින් එකේ ඉඳලා මං ඉතින් ඒක දන්නේ නැහනේ. අපේ රූම් එක රෙඩි වෙනකන් වෙල්කම් ජූස් එක හම්බුණා. මම ඒක වීඩියෝ කරලා නැහැනේ බලන්නකෝ. මේක තමයි 2 days වලට අපි දෙන්නට හම්බුණු කියුට්ම කියුට් රූම් එක. මේකේ බැල්කනි වීව් එකත් මාරම ලස්සනයි. මම ඒක ඉස්සරහට වීඩියෝ කරලා පෙන්නන්නම්. දැන් ඒකට ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද අපි යනවා ලන්ච් එක ගන්න 3:30 වගේ මට මතක විදිහට බුෆේ එක ක්ලෝස් කරනවා කියලා කිව්වා. ඒක නිසා අපි දෙන්න ටක් ගාලා ගියා ලන්ච් එක ගන්න. අපි ලන්ච් එක ගන්න රෙස්ටෝරන්ට් එකට ආපු නිසා මට හිතුණා එළියට චුට්ටක් ඇවිදලම යන්න ඕනි කියලා. මොකද මෙහි ගාඩන් එක මාරම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි මං ආසම බීච් එකක් තියෙනවා. ඉතින් අපි එදා බීච් එකට නම් ගියේ නැහැ. අපි තව දවස් දෙකක් ඉන්නවානේ. ඉතින් අපි හිතුවා ඊළඟ දවසක බීච් එකට එනවා කියලා. මේ තමයි එදා මගේ අවුට්ෆිට් එක. මම ශානකට කියලා ලස්සන පික්චර්ස් ටිකකුත් ගත්තා. මම ඒවා මගේ Facebook, Instagram වල අප්ලෝඩ් කරලා තියෙන්නේ. ගිහින් ඒවටත් කමෙන්ට් එකක් දාන්න. අපි ඉතින් ෆොටෝස් අරගෙන ඉවර වෙලා රූම් එකට ගියා ටිකක් රෙස්ට් කරන්න. 2 hours later. අපි දැන් යනවා ඩිනර් එක ගන්න. ඩිනර් එක අරගෙන
මූවී එකක් තියෙනවා බලන්න. ඒක බලන්නත් ඕනේ. අපි දෙන්න එදා ඩින එක ගත්තේ එළියේ. වෙනසකටත් එක්ක අපිට හිතුණා ඒක හොඳයි කියලා. ඔය විදියට තමයි අපේ ෆස්ට් ඩේ එක ගෙවුනේ. good night. The next day. අපි අද මේ පැත්තේ චුට්ටක් ඇවිදින්න කියලා හිතාගෙන එළියට යනවා. මේ ළඟ ඇක්වේරියම් එකක් තියෙනවා කියලා කිව්වා. ශානකට ඕන බඩ මොනවද ගන්න තියෙනවා කියලා කිව්වා. මට මතක නැහැ අපි එදා මොනවද ගත්තේ කියලා. අපි දැන් රෙඩි වෙලා බ්‍රෙක්ෆාස්ට් එකට යනවා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි එළියට යනවා. අර මං කිව්ව වැඩ ටික කරගන්න. මං ඒ ටික ෂූට් කරලා තියෙන්නේ අනිත් ෆෝන් එකෙන්. මම ඒක හින්දා ඒක නෙක්ස්ට් වීඩියෝ එකෙන් අරගෙන එනවා කියලා හිතුවා. මොකද මට ඒක එඩිට් කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. මේ බ්ලොග් එකේ part 2 ඉක්මනට මරන් එන්නම්. bye bye.